ඔන්න එහෙනම් ඉතින් මේ තියෙන්නේ අපේ මාකට් එක. මම නිතරම කියන්නේ මාකට් එක කියලා. ඉතින් මෙන්න මේකට තමයි ඉතින් මාකට් එක කියලා මම නිතරම කියන්නේ. මාකට් එකේ නම ඔරිජින්ස් මාකට්. මේකේ කෑම කඩ 7ක් තියෙනවා. ඉන්න සිටි එකේ වෙන වෙන රටවල් වල කෑම ගොඩක් ගන්න තියෙන එකම තැන තමයි ඉතින් මේ ඔරිජින්ස් මාකට් කියලා කියන්නේ. මෙහි මිනිස්සු හරි ආසයිනේ වෙනත් කෑම try කරන්න. ඉතින් මේ මිනිස්සු විතරක් නෙමෙයි අපිත් ආසයිනේ. වෙන වෙන රටවල් වල කැම try කරන්න පුළුවන් හොඳම තැන තමයි ඉතින් මේ ඔරිජින්ස් මාකට් කියලා කියන්නේ. හරිම ආඩම්බරයි මේ වගේ තැනක මගේ බිස්නස් එක පටන් ගන්න පුළුවන් වුණ එක ගැන ඇත්තටම හරිම සතුටුයි. මොකද ප්‍රධාන නගරයට පස්සේ කිලෝමීටර් 800කට 1000කට තියෙන එකම ශ්‍රී ලංකන් කෑම කඩේ තමයි මේ හෙළයකා කියලා කියන්නේ. හෙළයකා ඉතින් මගේ බ්‍රෑන්ඩ් එකක්. මම හරිම ආඩම්බරෙන් කියනවා. ඉතින් දැනට අවුරුද්දකට කලින් තමයි මම මේ බ්‍රෑන්ඩ් එක පටන් ගත්තේ. මම ඉතින් ටිකෙන් ටික පොඩි ගමනක් යන ගමන් ඉතින් මේ ඉන්නේ. ඉතින් ඉස්සරහට ලොකු වෙනස්කම් ටිකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපි බලමු කොහොමද වෙන්නේ මේ දේවල් කියලා. ඊට පස්සේ ඉතින් මට හිතුණා ඇත්තටම ඔයාලට මේක ඇතුළේ පෙන්වන්න ඕනේ කියලා. ඉතින් මේකේ කොරියන් සුෂි ඒ වගේම වියට්නාමි පීසා ලෝකේ තියෙන ජනප්‍රියම කෑම තියෙන මාකට් එකක් තමයි ඉතින් මේ මාකට් එක. ඇත්තම කිව්වොත් මෙතන ඉන්න හැමෝම දවසෙන් මහන්සිලා වැඩ කරනවා. හැමෝම හරිම ආසාවෙන් ලස්සනට තමන්ගේ බිස්නස් එක කරගෙන යනවා. මේකේ ඉන්න හැමෝම පරණයි. මමයි තව ළඟදී කෙබාබ් කඩයක් දැම්මා. ඉතින් අපි දෙගොල්ලෝ විතරයි ලුත් අයට ඉන්නේ. ඉතින් මේ මාකට් එකේ ඉන්න හැමෝම මගේ හොඳ යාළුවෝ. මේ ඔන්න පබ් එක ඉතින් පොඩිවට පටන් අරගෙන ගිය සතියේ එයාලා එකට කඩ 3ක් අරගෙන ඉතින් අද වෙනකොට ඔක්කොම ලස්සනට හදාගෙන දවසින් දවස දියුණු වෙනවා. මම හරිම ආසයි මේ වගේ මිනිස්සු දියුණු වෙනවට. ඉතින් මම හිතුවා ඔයාලට ඒකත් පෙන්වන්න ඕනේ කියලා. ඉතින් එයා දැන් බබල් ටී ඒ වගේම ඔන්නයා පබ් කියලා ඒකත් එක්කම ඔන්නයා බර්ගර් කියලා කඩ 3ක් එකට අරගෙන ඉතින් එයා දිගට එක කරගෙන යනවා. ඔන්නයා විතරක් නෙමෙයි මෙතන ඉන්න හැමෝම පොඩිවට කඩ පටන් අරගෙන අද වෙනකොට හැමෝම ටිකෙන් ටික දියුණු වෙලා තියෙනවා. හැමෝම මේ ගමන ඇවිල්ලා තියෙන ඉතින් ඉවසීම සහ කැපකිරීම ගොඩක් කරලා. මෙහි කිසිම කෙනෙක්ව ජජ් කරන්නේ නැහැ. ඒ වගේම හැමෝම පාඩුවේ ලස්සනට ගමනක් යනවා. ඉතින් කස්ටමර්ස්ලා ඉන්නවද ආරයට ඉන්නවද කියලා කිසිම කෙනෙක් හොයන්නේ නැහැ. එයාලගේ ව්‍යාපාරය දියුණු කරගෙන යන්න තමයි ඉතින් මෙතන ඉන්න හැමෝගෙම උත්සාහය. ඔයාලා දන්නවනේ මමත් පුංචි කඩෙන් ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඉතින් අද වෙනකොට ශ්‍රී ලංකන් කෑම වල රස වෙස්ටර්න් ඕස්ට්‍රේලියා වලටම අරන් යන්න තමයි ඉතින් මම උපරිම try කරන්නේ. අගය කරලා කමෙන්ට් දානවා. ඉතින් ගොඩක් ස්තුතියි. මම කමෙන්ට් හැමදාම කියවනවා. ඉතින් මාව වචනකින් හරි ධෛර්යමත් කරන ඔයාලට ගොඩක් පිං.